සුබ දවසක් වේවා ඔබ සැමට. අද අපි කතා කරන්නේ සමාධියෙන් තොරව ප්‍රඥාවක් නොමැත යන මාතෘකාව සම්බන්ධයෙන්. හැබැයි අද ආරම්භයේ නීම කරන ඉල්ලීමකුත් තියෙනවා. ඒ මොකක්ද දන්නවද? වීඩියෝව අවසානයේ ඔබේ වටිනා ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. සමාධියෙන් තොර ප්‍රඥාවක් නොමැත. මහා බෝසතාණන් වහන්සේ පාරමී බලයෙන් අවබෝධ කරගත් ඒ අමා දහම නිවන කරා යන අනුපූර්ව පිළිවෙතක්. අපේ සිතේ ඇති කෙලෙස් මුලින් උපුටා දමා සදාකාලික නිවන් සුවය ලබා ගැනීමට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශික්ෂා මාර්ග 3ක් අප ප්‍රගුණ කළ යුතුයි. ඒ තමයි අංක 1 අධිශීල ශික්ෂාව. එනම් කය සහ වචනයේ සංවරය. අංක 2 අධිචිත්ත ශික්ෂාව. එනම් සිතේ එකඟතාව හෙවත් සමාධිය. අංක 3 අධිප්‍රඥා ශික්ෂාව. එනම් යථාර්ථය දැකීමේ නුවණ. ගිහියෙකුට පංචශීලයේ අධිශීලයකි. ඉන් ඉදිරියට අටසිල් දසසිල් ආදී වශයෙන් ශීලය දියුණු කිරීමෙන් සිතේ සංවරය ඇති වෙනවා. මෙය ආර්ය අෂ්ටාංගික මාර්ගයේම කොටසක්. ශීලයේ මත පදනම්ව ගොඩනගෙන චිත්ත ඒකාග්‍රතාවයේ හෙවත් සමාධිය අධිචිත්ත ශික්ෂාවයි. විසුද්ධි මාර්ගයේ වැනි මහා ග්‍රන්ථවල පවා පරිච්ඡේද 9ක්ම වෙන් වී ඇත්තේ මේ උදාර සමාධිය විස්තර කිරීමටයි. ඉතින් අපත් අදම සමාධියෙන් සිත දියුණු කර ගැනීමට පටන් ගනිමු. නිවන් මඟ හෙළි කර ගනිමු. ඔබට තෙරුවන් සරණයි.